යාළුවනේ අදත් අපි වීඩියෝ එකක් කරන්න ඇවිල්ලා ඉන්නේ. මේක ලොකු රබර් රත්තක්. වටේම තියෙන රබර් රත්ත. මේක පොඩි සිද්ධියක් තියෙනවා. අපි ඉස්සරහට යද්දී ඔයාලට කියන්නම් සිද්ධියක් කියන්නේ ලොකු සිද්ධියක්. හයෙන් පස්සේ මේ පාරෙන් කවුරුත් යන්නෙත් නැහැ. මේක රබර් ලොකු වත්තක් වත්ත මැදින් තියෙන පාරක්. අපි ඉස්සරහට යන අපි යද්දී ඔයාලට කතාව කියන්න. දැන් අපි යා මේකේ ඉස්සර මේක වත්ත මැදින් කියලා කියනවා දෙයක්. ඒ දෙකේ 4 දෙනෙක් මරණ දාලා කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ගෙදර හිටපු ගෑනු කෙනෙක් බෙල්ල වල දාගෙන මැරෙලා තියෙනවා. යාළුවනේ රබර් වත්තේ දරහුලන්නේ නැහැ. ගොඩක් අය දැකලා තියෙනවා ඉන්නවා මේ පාරේ පස්සේ කවුරුත් යන්නෙත් නෑලු. ඉතින් අපි යම් බලන්න මේ පාරේ අද ටිකක් ඒ වගේ දෙයක් සිද්ධ වෙයිද? අපිට මොන වගේ දෙයක් වෙයිද කියලා බලන්න. අපි ගිහිල්ලා බලමු. ඔයාලා වීඩියෝ එක දිහා අවධානයෙන් බලන් ඉන්න. මොකද අපි දකින්න නැති දේවල් ඔයාලා දකින්න ඉඩ තියෙනවා. සද්දරක්වත් ඇහෙනවා. අපි අනිවාර්යයෙන්ම අපි ඉතින්ට යනවා. සහ පේන්නේ නැති ඔයාලට මුකුත් පේන්නේ නැහැ. පත්තම කඩුවලයි. ෆ්ලෑෂර් එක ඔෆ් කරොත් බලන්න. ලයිට් එක ඕනේ නේ. ඉතින් යාළුවනේ මේ පාරේ හයෙන් පස්සේ ගිය ගොඩක් අය දැකලා තියෙනවා ගෑනු කෙනෙක් කඩාඩි ඉන්නවත්. ගොඩක් අය එහෙම දැකලා බය වෙලා තියෙනවා. අපි තව දවසක එනවා එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. අද අපි ආවේ රෑ බලලා යන්න. ඇත්තට මේ වගේ අපිටත් දකින්න හම්බෙයිද සද්ද ඇහෙයිද කියලා බලන්න. අපෝ සිටි දන්නේ පොඩ්ඩක් බලන්න. අක්කර ගානක රබර් රත්තක් යාළුවනේ මේක. පට්ටම කරුවලයි වටපිටාවේ මුකුත් නැහැ. ඈතින් එන්න කැම්ප් එකක් තියෙන්නේ. යාළුවනේ අපි ටිකක් ඉස්සරහට ගිහින් තව බලමු. තව මේ පාර කිලෝමීටර 10ක් විතර ඇතුළට යන්න තියෙනවා රබර් කෑල්ලේ. අපි ටිකක් ඇතුළට ගිහිල්ලා බලමු. යා. ඉතල පාතන. වටේම තියෙන රබර් කෑල්ල. මේ දින්නේ පාර. අපි ඉස්සරහට යන් යාළුවනේ. අපි තව ටිකක් ඉස්සරහට යන් ගිහිල්ලා බලමු අපිට ඇත්තටම ඔය වගේ දෙයක් අත්විඳින්න හම්බෙයිද කියලා. channel එක සබ් කරලා තියාගන්න යාළුවනේ. අපි දිගටම මේ වගේ අద్భుත සිද්ධි තියෙන තැන් වලට යනවා. ගිහිල්ලා අපි වීඩියෝ කරනවා. එක්ස්පෙරිමන්ට් කරනවා අපි. ඒකින්ද ඔයාලා channel එක සබ් කරලා තියාගන්න. වටේම තියෙන යාළුවනේ රබර් කෑල්ල. මේක ලොකු රබර් රත්තක්. ඔයාලට පේනවා ඇති වටේම පෙන්නන්නේ. මේ කැලේ දැන් රබර් කෑල්ල මැද්ද මේ කැලයක් තියෙන්නේ. මේ කැලේ මැද්ද තමයි ඒ කඩපු ගේ තියෙන්නේ. එතනට තමයි යන්නේ. කවුරුත් හයින් පස්සේ මේ රබර් කෑල්ලට එන්නේ නෑලු. අපි ආවට අපි කියන්නේ මේක දන්න යාළුවයි මාහි කැමරාමල්ලිය දාවේ. අපි අංගොත් යනවා ආවේ. भैया
යාළුවනේ අපි දැන් රබර් කෑල්ල මැද්දේ ඉන්නේ. අපි දැන් රබර් කෑල්ල මැද්දේ ඉන්නේ. මෙතන ලොකු කැලයක් තියෙනවා. රබර් කෑල්ල මැද්ද ලොකු කැලයක් තියෙනවා. ඒ කැලේ මැද්ද තමයි ගේ තියෙනවා කියන්නේ. දරහුලන්නේ නැහැ, පිරි කපන්නේ නැහැ. දවල් හිටන් දැකලා තියෙන ඒ ආත්මෙ ඉන්නවා. අපි යන්න පුල් රයි එකක් දෙමු එතනට. කැලේ තියෙන අපි කැලේ කඩාගෙන හරි එතනට යනවා. අපි දෙවිලා ගේ දෙන්නවා. තේනා එනවා දෙන්න යන්න බැරි වෙයි. අපි දෙවිලා ගේ දෙන්නේ. එන්නේ. ඒක යන්නේ මේලා යවුයි. ඒක ඉන්නේ නැහැ. මේ තරම් හිටන කැලේ. උදේට ගෙන යන්න කොහොමද? ඔව්. ඒක වෙයිලා ගේ දෙන්නවා. ඒ කැලේ නැදට යන්න දෙන්න. දෙන්න. දැන් රැවෙලා තරියේ. යාළුවනේ මෙතන ලොකු කැලයක් තියෙන්නේ. ඒ කැලේ මැද්දේ ගේ තියෙන්නේ. අපිට දැන් යන්න අමාරුයි, පාරක් හොයාගන්න බෑ. ගේ කඩලා තියෙන්නේ. ගේ පරණ ගයක්. බවුන්ඩේෂන් විතරයි තියෙන්නේ. යාළුවනේ ඊයේ රෑ ආපු රබර් වත්තට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ රබර් වත්තේ මැද්දේ තමයි අර මං කිව්ව පාළු ගේ තියෙන්නේ. ඊයේ රෑ අපි වීඩියෝ එක කරන්න ගියාට අපිට කරගන්න බැරි වුණා. රෑ වැඩි හින්දා ඒක මැද්දට අපිට යන්න බැරි වුණා. අපි අද ගිහිල්ලා බලමු එතන. අපිට සද්දෙකුත් ඇහුණා. මෙහෙම දවලුත් දැකලා තියෙනවා කට්ටිය ආත්මෙ ඉන්නවා. අපි දැන් ගිහිල්ලා බලමු එතන මොන වගේද කියලා. ඔයාලට අපි පෙන්නන්නම් ඒ ඊයේ රෑ යන්න හදපු ගේ. අපි දැන් ගිහිල්ලා බලමු ඒ හරි මොන හරි තියෙනවද කියලා. ගොඩක් අය දැකලා තිබ්බා දවලුත් ඒ ආත්මෙ ඉන්නවා. අපි දැන් ගිහිල්ලා බලමු. යන් මල්. යන්. ඒ යාළුවනේ මේ පාරේ තමයි අපි ගියේ ඊයේ. රෑහින් දොයාලට හොයාගන්න බැරි වෙන්නදී. මේ කැලේ මැද්දේ තමයි අඩා වෙදිච්ච ගියා. අපි දැන් ගිහින් දොයාලට ගියේ පෙන්නන්න. ඊයේ අපි මෙහෙ තමයි යාළුවනේ ආවේ. ඔයාලට කරුවල හින්දා පේන්නේ නැතුව ඇති. අපිට සද්දය ඇහිච්ච ගමන් අපි ඒ වෙලේ ගියා ටක් ගාලා. අපි බලමු දවල්ටත් මොන හරි හොයාගන්න පුළුවන් වේද කියලා, අපිට පෙනේද කියලා. රබර් වත්තේ මැද්දේ තියෙන කැලේ තමයි මේ තියෙන්නේ. මේ කැලේ තමයි ඒ තියෙන්නේ. අපි එතනට යන්. ඊයේ රෑ අනිත් සද්දේ මොකද්ද, සතෙක් කෑ ගැහුවද මොකද්ද කියලා අපිට හිතා ගන්න බැරි වුණා. එහෙනම් අద్భుත සද්දයක්. ඔයාලට දකින්න ඇති වීඩියෝ එකේ. අපි මාරු විදියට බය වුණා. බයිට් එක ගන්න අපි ටක් ගාලා ගියා ගේට් එක ගාවට. මොකක්ද දෙන්නේ නැහැ. එහෙනම් අපි ගියා. අපි යා ඊළඟට අපි රැත්තාවේ මෙහෙම තමයි.
කවුරුත් ගිහිල්ලම නෑ මේ පාරේ. අවුරුදු ගානකින් අපි තමයි යන්නේ. අපි කොහොම හරි මේ ගෙදරට යමු. මේ තියෙන්නේ යාළුවනේ ගේ. මෙතන තමයි ගේ තිබිලා තියෙන්නේ යාළුවනේ. මේ තියෙන්නේ යාළුවනේ ගෙදර බ්‍රවුන් ඩේසම. මේ ගෙදර තමයි මේ ගෑනු කෙනා බෙල්ල වල දාගෙන මැරලා තියෙන්නේ. ඊට කලින් මේ ගෙදර මිනිම යාළුවනේ මේ මෙතන ඉස්සරහ තිබිලා තියෙනවා අලිගට බේර ගහ. තව ඉස්සරහට වෙන්න. මේ තියෙන්නේ අලිගට බේර ගහ වෙන්න. මේ දින්නේ යාළුවනේ අලිගට පෙර ගහ. මේකේ අලිගට පෙර කඩන්න ආපු යාළුවා මෙයා කොහම හරි ගහේ නැගලා ඉද්දි මෙයාව ගහෙන් තල්ලු කළා වගේ තියෙනවා. මෙයාගේ අතකුත් කැඩලා තිබිලා තියෙනවා. ඒ සිද්ධිය වෙලා මෙයා තමයි අපි මේ පණිවිඩේ දුන්නේ මෙහෙම ගයක් තියනවා කියලා. ඉතින් යාළුවලාට පේන ඇති මේ රබර් කෑල්ල යාළුවනේ ඔයාලට පේන ඇති අද්භූතයි. අපි දැන් නිකන් මූසල ගතියක් තේරෙනවා. රෑ නගමන අතර කරලා දවල් එන්න තීරණය කරේ අර සබ්ජෙක්ට් එක්ක අපි බය වුණා. ඊට පස්සේ අපි රෑ යන ගමන අතර කරලා එහෙම ගිහිල්ලා ඊටයි දවල් එන්න තීරණය කරලා ඔයාලට පෙන්නන්න තැන. දවල්ට නම් බය වෙන්න දෙයක් නැහැ හැමතැනම පේනවා. රෑට ආවම මේකම කරුවලයි. ඔයාලත් දකින්න ඇති. ඒ ඔයාලට අපි තැන පෙන්නුවා. සද්ද බද්ද ඇහුණා. ඉතින් අද වීඩියෝ එක අපි නවත්තනවා මෙතනින්. ඔයාලා හොඳට බලන්න වීඩියෝ එක දිහා මොනවා හරි දැක්කොත් කමෙන්ට් එකක් දාන්න. දිගටම channel එක sub කරලා තියාගන්න. අපි දිගටම වීඩියෝ දානවා. එහෙනම් අපි ඊළඟ දවසේ සෙට් වෙමු.